හරි. විසඳන්න තියෙන්නේ. දැන් x ගේ උත්තරයක් ගන්න එක තමයි අපේ අරමුණනේ. විසඳනවා කියන එකේ අරමුණ x ට උත්තරයක් ගන්න. දැන් බලන්න මේ ඇතුලේ මේ පෙන්නලා තියෙන්නේ මේගොල්ලෝ නොකිය මේ කියලා තියෙන වර්ග දෙක අන්තරේ තමයි මේ තියෙන්නේ. අපි ඒක මතු කරගන්නවා. හරි. මෙයාට 3 ඍණ 12x වර්ග මේ දෙන්නටම පොදු සාධකයක් අපිට වරහණකින් එළියට ගන්න පුළුවන්. අපිට 3 එළියට ගන්න පුළුවන් වරහණකින්. මෙතනින් 3 එළියට ගත්තොත් මෙතන 1 ඍණ මෙතන 12 හැදෙන්නේ 4 වරක් 3 එහෙනම් 4x වර්ග සමානයි 0යි. හරි. මට මේක වර්ග දෙක අන්තරයක් විදිහට ලියා ගන්න පුළුවන් මෙහෙමනේ. 3 1 වර්ගය ඍණ 4 කියන්නේ 2 වර්ගය මෙතන x වර්ගය සමානයි 0යි. වර්ග දෙක අතරේ කොහොමද අපි ලියුවේ? 1 ඍණ 2x 1 ධන 2x සමානයි 0යි. ඓක්‍ය සහ අන්තරයේ ගුණිතයනේ. වර්ග දෙක අන්තරය කියන්නේ එම ඓක්‍ය සහ අන්තරයේ ගුණිතය. හරි. දැන් අපි දන්නවා මේ තුන් දෙනාම ගුණ වෙලා උත්තරේ බිඳුවක් වෙලා. නේ? තුන් දෙනාම ගුණ වෙලා උත්තරේ බිඳුවක් වෙලා. එහෙනම් උත්තරේ බිඳුවක් වෙන්න නම් මොකක් හරි සංඛ්‍යාවක් දෙකක් ගුණ වෙලා ඒකේ උත්තරේ බිඳුව වෙන්න නම් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕන. එහෙනම් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් බිඳුවක් වෙන්න ඕන. තුන නම් බිඳුව නෙවෙයි. එහෙනම් මෙයා හෝ මෙයා බිඳුව වෙන්න ඕන. එහෙනම් අපි දන්නේ කවුද කියලා. අපි ලියාගමු එක්ක මෙයා බිඳුව. 1 ඍණ 2x සමානයි බිඳුව. හෝ 1 ධන 2x සමානයි බිඳුව. සමානයි බිඳුව. 1 ධන 2x සමානයි බිඳුව. හරි. දැන් අපි x හොයාගමු. මම මේ ඍණ 2x අරන් යනවා මේකට ධන 2x සමානයි 1. මම x තනි කරගන්න මේ ධන දෙකෙන් මේ පැත්ත බෙදලා ගන්න. ඒත් එක්ක මේ පැත්තේ මම මේ 1 අරන් යනවා එහා පැත්තට. 2x ඍණ 1 x සමානයි ඍණ 1 බෙදීම 2. ඔන්න අපිට x ට උත්තර දෙක ආවා. සමීකරණය විසඳලා ඉවරයි.